පුංචි කඩාවැටීමකදී උනත් ඔයාලට ජීවිතය අත්හරින්න හිතෙනවද? දැන් ඇති මහන්සිය කියලා ඉතලා නතර වෙන්න හිතෙනවද? එහෙනම් මේ කතාව ඔයා අහන්න ඕන කතාවක්. එදා Entrepreneur Excellence Leading Lady in Business Award සම්මානවලේ රැජිනා පිස කිලුරු පළඳින්නේ ඇයයි. මානෙල් රාජ්කුමාර් DNR Export Private Limited ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකාව. අද ඈත් එක්කයි මේ කතාව. 1993 දී ඔයාට මේ විලඳ දැන්වීම ඇහෙනවා ඇති. අපේ යාළු මාළු අරලියටින් මාළු අරලියටින් මාළු වෙළඳ සන්නාමය ගෙනෙන්නේ ඇයත් ඇයගේ සැමියාත් එක්කත් පටන් ගන්න අරලිය ඉම්පැක්ට්ස් නම් ව්‍යාපාරිනුයි. 1993 වර්ෂයේදී මෙම ආයතනය මිලියන 200ක 300ක ආනයන ආදායමක් ලබනවා. ඒතරම් දැවැන්ත ව්‍යාපාර සන්නාමයක් ඇය ආරම්භන්නේ. ඉතින් මේ ව්‍යාපාරයේ ආරම්භය කතා කරමු. මේ අරලිය කියන බ්‍රෑන්ඩ් එක පටන් ගත්තේ මගේ මහත්තයා. ආනයනය තමයි කරේ. පටන් ගත්තේ කෑන් ෆිෂ් වලින්, අරලියටින් මාළු වලින්. එතනින් පටන් අරගෙන එතනින් නැවතුනේ නැහැ. ඊට පස්සේ සීනි ආනයන කරන්න පටන් ගත්තා. ආනයන කරන්න පටන් අරන් එතනදී තමයි අපේ ලොකු කඩාවැටීමක් ඇති වුණේ. 1998 99 වෙනකොට අපිට කඩාවැටීම තේරුණා. 2000 වෙනකොට විශාල ණය කන්දරාවක් එක්ක සම්පූර්ණයෙන්ම ආනයන කටයුතු ටික නැවතුණා. ආනයනය කරන භාණ්ඩවලට පාලන මිලක් එනවානේ. රජය ගන්නත් තීන්දුව తీරන මත පාලන මිලක් එනවා. ඒතෙන්දී ලොකු ණය කන්දරාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද ඇය ගෙන්නන්නේ දැව් ගණන් බඩු ගෙන්නන්නේ. ඉතින් ඒක තීරණයක් මත මේ ව්‍යාපාරයේ මිලියන 960ක ණය කන්දරාවකට මුහුණ දෙනවා. මෙච්චර ණය ගොඩක් එක්ක ජීවත් වුණේ කොහොමද? ජීවත් වෙන්න තියෙන ආසාව නැති වෙන තැනකට අපි ඇවිල්ලා හිටියා. එක දවසක් මහත්තයා මට කිව්වා මම අද මගේ ජීවිත නැති කරගන්නවා කියලා. නමුත් එදා මම පැහැදිලිවම මහත්තයාට පෙන්ලා දුන්නා. මොකද අපි පල්ලියෙන් ඉගෙන ගත්ත ලොකු දෙයක් තමයි අපේ ජීවිත අපිට අයිති නෑ කියලා. ජීවිතේ නැති කරගත්තොත් මේ ආත්මයක් නැහැ, අනිත් ආත්මයක් නැති වෙනවා කියලා අපිට පැහැදිලිවම පල්ලියේදී කියලා දීලා තිබුණා. මහත්තයා හැමදාම කියන දේ තමයි මම හොරකම් කරලා වංචාවල් කරලා වැටිච්ච මිනිහෙක් නෙමෙයි. මගේ ව්‍යාපාරේ වැටුණා. ඉතින් අපි මෙතනින් ගොඩේමු කියන එක මහත්තයා ගත්ත තීරණයක්. කෝල් එකක් එනකොට බයයි ඒ කාලේනේ. ඒ කාලේ කෝලයක් එනකොට බයයි. පොඩි පුතා දවසක් ගෙදර බෙල් එක ගහනවා ඇහිලා මං ගේට්ටුව ළඟට ගියාම පොඩි පුතා මාගවට දුවගෙන ඇවිල්ලා මේ මිනිස්සව දැක්කම මගෙන් ඇහුවා අම්මි අපි යාට සල්ලි දෙන්න තියනවාද කියලා. ඒ වගේ තත්ත්වයකට අපි වැටුණා. මුලින් සල්ලි තියෙන කාලේ චීෆ් ගෙස්ට් විදියට යන්නේ නැතිනේ උත්සව වලට. මගේ මහත්තයා තමයි චීෆ් ගෙස්ට් හැටියට යන්නේ. මාත් හැමදාම කියන එකක් තමයි චීෆ් ගෙස්ට් උනා කියලා. සමහරක් උත්සව වලට අපිට කවදාකවත් එන්න කියන්නේ. අපි කොහරි තැනකට ගියාත් සමහරකට මහත්තයාට පුටුවක් හම්බෙන්නේ නැහැ. තත්ත්වයකට අපි ජීවිතේ වැටුණාට පස්සේ. වැටුණාට පස්සේ. ඒක තැනකදී හිත මිතුරන් උදව් කරනවානේ. ඒක හොඳ දෙයක් වුණාද? අපිව කවුන්සල් කරා එක මානසිකව වැටිලා ඉන්නකොටනේ. ඉන්නකොට යා කවුන්සල් කරනකොට මගෙන් ඇහුවා නෑ ඔයගලන්ට මෙච්චර අමාරුකම් තියෙනවා කොහොමද ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ කියලා. ඉතින් මං කිව්වා අපේ දෙන්නෙක් අපිට උදව් කරා. කොට යා හැරලා එකපාරටම ඒගොල්ලෝ ඔයාලට උදව් කරන්නේ නැහැ කියලා. එතනදී මට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. ඇයි මෙහෙම කිව්වේ කියලා. මේ කතාව ඇතුලේ තියෙන තවදුරටත් යපෝ මානසිකත්වයෙන් ඉන්න එපා. හැමදාම ඉල්ල ගන්න තැනක ඉන්න එපා. මට පුළුවන් කියලා කියන තැනින් ගොඩ එන්න කියලා කියන එක තමයි මං හිතන්නේ. ඒ කතාව ඇතුලේ ඒ මනස හදන්න අපිට දීලා තියෙන උපදේශය වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම. හැම කළු වලාවකම රිදී ඉරක් තියෙනවා. මට හිතෙනවා මේ කළු වලාව ඇතුලේ ඇය රිදී ඉර හොයාගෙන යන්නේ නැති. ඒ නිසයි ඇය මේ ආසනේ මගේ ඉදිරියේ ඉඳගෙන ඉන්නේ. ඉතින් මොකද්ද මේ හම්බ වෙච්ච කළු වලාව ඇතුලේ තිබුණ රිදී ඉර? කොහොමද මේ ණය කන්දරාවෙන් ගොඩ එන්නේ? දවසක් උදේ මහත්තයා ගිහිල්ලා ළමයි දෙන්න බස්සන්න ගියාම හැමදාම රුපියල් 20ක් අතර දෙනවා. ගොනට දවල්ට කෑම කන්න. එදා රුපියල් 20 මහත්තයාට දෙන්න බැරි වුණා. එදා ලොකු වේදනාවක් මහත්තයාට ඇති වුණා. අපි කරපු දේවල්ට දරුවෝ දුක් විඳින්න ඕනේ නැහැ කියන එක. ඕනේ නැහැ කියන එක මහත්තයා මට ඇවිල්ලා කිව්වා ඇයි මේ ළමයි දුක් විඳින්නේ මං හින්දා කියන එක. එතනදී තමයි අපි තීරණය කරේ මොකක් හරි මෙතනින් ගොඩ එන්න මොකක් හරි විදියක් හොයා ගන්න ඕන කියන එකෙන් තමයි මං ආයෙත් හැරුණ කුස්සියට ගියා. කුස්සියට ගිහිල්ලා ඉතින් ලුණු දෙයි තමයි ඉස්සලාම හැදුවේ. ගෙදර බෝතල් කරේ. Taman දන්න දේෙන් තමයි ඇත්තටම ආයෙ පටන් ගන්න වෙන්නේ නේ. අනිවාර්යයෙන්. අපි හැම කෙනාටම ටැලන්ට් එකක් තියෙනවා. ඉස්සලාම අපිට පොඩි මාකට් එකක් හම්බුණා ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියාවට බඩු ටික අරින්න කොහොමද කියන එක කල්පනා කරලා පස්සේ එක බැංකුවක් අපිට ඉදිරිපත් වුණා පැකින් ක්‍රෙඩිට් එකක් දෙන්න.
ඒකෙන් තමයි ඉතින් අපි පැකින් ක්‍රෙඩිට් එකෙන් අපි බඩු ටික හදලා යවුවාම සල්ලි එන්නේ බැංකුවට බැංකුව ඒ සල්ලි ටික අරන් ඉතුරු එක අපිට දෙනවා. කළු වලාවේ ආපු රිදීරේක. ඇය තීරණය කරනවා ඇය හදන භාණ්ඩය ලංකාවේ මාකට් එක ඇතුළට දාලා නම් කවදාවත් මේ මිලියන 960ක ණය කන්දරාවෙන් ඇයට ගොඩ එන්න බෑ කියලා. ආනයනය ව්‍යාපාරය තුලින් ඇය හොඳටම බට කෑවා. ඉතින් දැන් ඇය අපනයනයට යොමු වෙනවා බිඳුවට වැටලා ඉන්න කාන්තාවක්. ඇය ගොඩ එන්නේ කන්ටේනර් එකක ලුණු දෙහි රට යවන්න බලාගෙන. ඇය මෙතනින් නතර වෙන්නේ නැහැ. තවත් අයිටම් එකතු වෙනවනේ. මම එතනින් නැවතුන්නේ නැහැ. මම එක එක වයි අත්හදා බලලා දිනු කරන්න පටන් ගත්තා. කරොල තෙල් දාපුවා, සිංහල අච්චාරු, කට්ට සම්බෝල, පොල් සම්බෝල, අඹ කරි, පොලොස් කරි වගේ කරි වර්ග කවදාකවත් අපි ඇඩ්වර්ටයිස් කරේ නැහැ. අපිට වෙබ්සයිට් එකක් හරියට මුලදී තිබුණේ නැහැ. අපේ ප්‍රොඩක්ට් එක හොඳ හින්දා වෙන වෙන රටවල් වලිනුත් ඉල්ලුම් එන්න පටන් ගත්තා. රස කැවිලි වගේ දේවල් අපි සබ් කොන්ට්‍රැක්ට් කරලා ඒ පොඩි පොඩි ව්‍යාපාර වලට අත දෙනවා. ඒගොල්ලන්ට ව්‍යාපාරයේ ඒවත් අපනයන වෙළඳ පොළට යනවා නේ. යනවා. ඔව්. කාන්තාවන් වෙනුවෙන් වර්ක්ෂොප් වගේ දේවල් පවත්වනවා. එතෙන්දී මුලින්ම ගිය මුලතිව් වලට හැන්දෑ වෙනකොට මාළු විකුණ ගන්න බැරුව මාළු ගොඩාක් ගොඩ දාලා තියෙනවා. පහුවෙන්දා වෙනකොට ඒක කුණු වෙනවා. මම ඒගොල්ලන්ට කියලා දුන්නා කරවලක් වේලන හැටි කරවල ඒ නියම ප්‍රමිතියට වේලන හැටි. නැත්තම් මේකේදී වේලනවා. නමුත් මේ ප්‍රමිතිය එන්නේ නැහැ. මම වවුනියාවල මම දැකපු දෙයක් තමයි දෙහි. අර දෙහි වාරෙට ගස් යට නිකන් කුණු වෙනවා. ඒගොල්ලන්ට මේ ලුණු දෙහි හදන හැටි කියලා දුන්නා. දෙගොල්ලොම ගොඩාක් සාර්ථක විදිහට ඔයගොල්ලන්ගේ ව්‍යාපාර කරගෙන යනවා. ඕනම කාන්තාවක් කෑම හදන්නත් දන්නවා. මොකද මේ ක්වලිටි එක, මේ එක්ස්පෝර්ට් ක්වලිටි එක. ඉතින් ඔබතුමිය කොහොමද මේ ඔක්කොම හොයාගත්තේ? රටේ තියෙනවා ගොඩක් ආයතන. දැන් අපි කෑමක් හැදුවාම ඒ කෑම එක අපිට දවසක් තියාගන්න බැරි නරක වෙනවා. ඒක ප්‍රමිතියට කරන විදිය, ඒක ෂෙල්ෆ් ලයිෆ් එක ඒගොල්ලෝ කියලා දෙනවා. දැන් රට අරිනකොට සර්ටිෆිකේට්ස් ඕනේ. සර්ටිෆිකේෂන් වලටත් රටේ ආයතන තියෙනවා. අපි ප්‍රොඩක්ට් එක කරන් ගියාම ඒගොල්ලෝ ඒ ප්‍රොඩක්ට් එක ටෙස්ට් කරලා ඒගොල්ලෝ දෙනවා තියාගන්න සුදුසුයි එහෙම කියලා ඒගොල්ලෝ දෙනවා. සමහරක් තැන්වලදී අවංකව කියන්න ඕන අපිට වැරදිච්ච වෙලාවල් ගොඩක් තියෙනවා. මේ කතාව හිතෙන තරම් සුන්දර නෑ. නැහැ. වැරදිච්ච තැන් ගොඩාක් තියෙන. ඒ වැරදිච්ච අපතේ යන්නේ වැටි විනාශ කරන්න වෙනවා ඇති, නාස්ති වෙනවා ඇති. ඒ වැරදිච්ච තැන් හදාගන්න එක තමයි අපේ යුතුකම. එතනින් අතාරින්න එක නෙමෙයි. ඒ අත්දැකීම මම හිතන්නේ අපිට හොඳ පාඩමක්. කෙනෙක් නැගිටිනවා, වැටෙනවා, පල්ලෙහාටම වැටෙනවා, ආයෙත් උස්සනවා. මෙතනින් එහාට තව තවක් වැටුණොත් මොකද කරන්නේ? 2004 දී අපි හැමෝම දන්න ව්‍යසනයක් එනවා ලංකාවට. මොකද වෙන්නේ? ඒ අවස්ථාවට මුණ දුන්නේ මායි මහත්තයා ගොඩක් අමාරුවෙන්. අපේ ෆැක්ටරි එකක් තිබුණා. අපි කෑම හදන යන්තම් ගොඩ එනකොට සුනාමිය ආවා. සුනාමිය ඇවිල්ලා අපි බලාන් හිටියා ෆැක්ටරි එක ඇතුළට වතුර ඇවිල්ලා අනිත් අතර වතුර යනකොට තමයි ලොකු පීඩනයකින් වතුර ගියේ. දොරවල් කඩාගෙන ඇතුළේ තියෙන බඩු ටික ඔක්කොම ගහගෙන යනවා. අපි බලාගෙන හිටියා. ඒක පුදුම වේදනාවක් ඇති වුණා. එදා හැන්දෑවේ ගෙදර ඇවිල්ලා ඉවසනෙන් ගොඩාක්ම බැටකාවු පැත්ත තමයි තිරික්කෝවේ. තිරික්කෝලට මට අවස්ථාවක් ලැබුණා. මගේ වේදනාවත් අර හිතේ අමාරුවත් හරියට තිබුණ ඒ වෙලාවේ. ඊයේ වෙලාවේ මම දැක්කා අපි කතා කරපු අයගේ එක ගෙදරකවත් මුළු පවුලම බේරිලා නැහැ. මම හිතුවා මට අපිට නැතුවනේ මේ බඩු ටික. මේ මිනිස්සු ඉන්නවා ළමයි නැතුවද නැති වෙලා අම්මලා තාත්තලා නැති වෙලා ඉන්නවා. සපත්තු නැතුව දුක් විඳින්න මට කකුල් නැති අයත් දකින්න හම් වෙලා. ඒ විදිහටම තමයි ඒක දැක්කේ. ඉතින් විශ්වය තුලින් දෙවියන් වහන්සේ තුලින් ඇයව අති දැවැන්ත පරීක්ෂාවන් වලට ලක් කරනවා. ඇයගේ නොපසුබට උත්සාහය ඇති දැවැන්ත විදිහට පරීක්ෂාවට ලක් වෙනවා. මේ පරීක්ෂාවන් අතුරින් අද වන විට ඇය සියලු පරීක්ෂාවන් වලින් සමත්ව DNR Export Private Limited ආයතනය එදා Entrepreneur Queen සම්මාන උළෙලේ රැජිනක් බවට පත් කරමින් මානෙල් රාජ්කුමාර් මේ දැවැන්ත ගැහැණිය එදා රැජිනක් ලෙස කිරුළු පළඳිනවා. අද වෙන විට ශ්‍රී ලාංකීය ව්‍යවසායික වංශ කතාවේ කාන්තා සන්නාමය ඇය එදා දවසේදී සනිටුවහන් කරනවා. ඇයගේ ව්‍යාපාරයේ මේසා විශාල ජයග්‍රහණයක් ලබා ගනිමින් ගොඩක් හොඳ තැනකට අපි ඇවිල්ලා තියෙනවා. මාසයකට කන්ටේනර් ගණනාවක් රටින් පිට වෙනවා. ඒ වගේම තමයි රටවල් 21කට බඩු යනවා. ඍජු රැකියා 40කට වඩා වැඩි ප්‍රමාණයක්ද වක්‍ර රැකියා තව 200ක් 300ක් විතර කියවල් කරනවා. 120ක් විතර අපේ ආහාර වර්ග තියෙනවා. විවිධ ඒවා. තව තැනකදී අය මෙන්න මෙහෙම කියනවා. අරලිය ටින් මාළු කියලා කියන එක එදා කාලයේදී කොයිතරම්නම් ජනතාවගේ හිත ඇතුලේ තිබුණද කියලා. පුංචි කතාවක් තියෙනවානේ පුංචි දරුවෙක්ගේ.
ඒ දවස්වල දහම් පාසලක ගුරුවරියක් කියලා තියෙනවා ළමයිට අරලිය අඳින්න කියලා. ඒක ළමෙක් අරලිය මල වෙනකොට අරලිය ටින් එකක් ඇඳලා. සින්දුව නිතරම යන හින්දා කොමලකට කොයිතරම්නම් මේ බ්‍රෑන්ඩ් එක මේක සනීප ඔළුවට වෙලා වැදිලාද තියෙනවද කියලා. කියලා. ඉතින් එදා දවසේදී අරලිය ටින් මාළු කියලා කියන ඒ දැවැන්ත වෙළඳ සන්නාමය බිහි කළ ඇය රටේ ආනයන කටයුතු වලින් ව්‍යාපාර ලෝකෙට පිවිසෙන ඇය අද වෙන විට රටට ඩොලර් ගෙනින අපනයන ව්‍යාපාරයට දැවැන්ත ලෙස අත්පොත් තබලා අවසන් පුංචි ප්‍රශ්නයකට ජීවිතේ නැති කරගන්න හිතෙනවා නම් පුංචි ප්‍රශ්නවලදී ඔයාට අත්හරින්න හිතෙනවා නම් දැන් මේ ඇති මට මහන්සි මටත් බිස්නස් හරියන්නේ නැහැ මට දැන් නතර වෙන්න හිතෙනවා නම් මේක ඔයාට අහන්න වටින රජ කතාවක්. ඉතින් රැජිනකට සුදුසු කතාවක්. එනිසායි ඇය එදා රැජිනක් ලෙස ඔන්ට්‍රොකුයින් එක්සලන්ස් සම්මානවලේ සම්මානයක් ලබන්නේ. ඉතින් පැහැදිලි නේද? ඇය රැජිනකට සුදුසු බව. බොහොමත්ම ස්තුතියි මාන්‍ය රාජ්කුමාර් මැතිණිය. අද මේ කතාවට එකතු වීමත් එදා දවසේදී ඔබතුමියට රැජිනක් ලෙස කිරුළු පැලඳවීමට ලැබීම බිස්නස් සොලියුෂන් අපිලාද ඉමහත් භාග්යක්. ස්තුතියි.